ෆොන්ටේරා ආයතනයේ ඉඳලා ඉතින් ඔබට පේනවා ඇති මේ ඇන්කර් නිව්ඩේල් අපේම කිරි චාරිකාවට සහභාගී වෙලා ඉන්න අපේ පොඩිත්තෝ කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා මෙහි ඉන්න නැන්දලා මාමලගේ ගොඩක් විස්තර දැනගන්නවා. ඉතින් මේ කිරි නිෂ්පාදන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම ඇවිත් තියෙන තවත් ඒ වගේ සුවිශේෂී වූ ස්ථානයකට කිරි ටැංක්ස් දෙකක් මෙතන තියෙනවා. ඉතින් මෙතන මොනවද සිද්ධ වෙන්නේ මේ කිරි ටැංක්ස් දෙක මොනවද කියලා කියන්න අපිත් එක්ක එකතු වෙනවා දීපාල් මහතා නැවතත්. ඉතින් අපි එතුමාගෙන් දැනගමු මේ කිරි ටැංක්ස් දෙක මොනවද කියලා. ඔව් මේ අප ඉදිරියේ තියෙන්නේ කිරි ගබඩා කරන ටැංකි දෙකක්. කිරි ගොවින් 4000කින් ලබා ගන්නා කිරි අපි මේ බවුසරේ ප්‍රවාහනය කරනවා මේ ස්ථානයට. ඊට පස්සේ ඒ කිරි සෙන්ටිග්‍රේඩ් අංශක 4ක උෂ්ණත්වයක ගබඩා කරලා තියෙනවා අපි නැවත නිෂ්පාදනයට කිරි භාවිත කරනවා. පැය 24ක් ඇතුළත අපි මේ කිරි ගබඩා කරලා තියෙන ඒ කිරි නිෂ්පාදනයට ලබා ගන්නවා. ඒතර අපිට පහසුකම් තියෙනවා එකවර ගබඩා කරන්න කිරි ලීටර් 90000ක ප්‍රමාණයක්. ඒ විදිහට තමයි මේ කිරි ටැංකි දෙකේ ප්‍රයෝජනය තියෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි දීපාල් මහතාට. ඉතින් මෙතනට ගේන කිරි ඔන්න ගබඩා කරන්නේ මෙතන තමයි. මෙතනින් තමයි ඒ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාව පුරාම ඉන්න කිරි ගොවීන්ගෙන් 4000කට අධික ප්‍රමාණයකගෙන් කිරි ගොවීන්ගෙන් එකතු කරගන්න කිරි මෙතනට ගෙනල්ලා ගබඩා කරලා එතන ඉඳලා තමයි පියවරෙන් පියවර ඔබට අතට ලැබෙන ඒ කිරි නිෂ්පාදන ලැබෙන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. ඉතින් මේ විදිහේ විශාල ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්නට මේ වාසනාවන්ත පොඩිත්තෙන්ට අවස්ථාව ලැබුණා. ඉතින් තවත් විස්තර ගොඩක් තියෙනවා. මේ විස්තරත් අරගෙන නැවත හමු වෙන්නම් ඔබව බියගම ෆොන්ටේරා කිරි නිෂ්පාදනාගාරයේ සිට.